මම පුංචි පූසෙක්. මට මිනිස්සු වගේ කතා කරන්න බැහැ. ඒත් මගේ හිතේ තිබුණු ආදරය නම් පුංචි නැහැ. මට ආදරය දැනෙනවා වගේම ආදරය දෙන්නත් පුළුවන්. අද මම ඔයාලට කියන්න යන්නේ අහම්බෙන් මගේ ජීවිතය වෙනස් වුණ විදිහ ගැන. මේ තමයි මගේ කතාව. මම ඉපදුනේ දඹුල්ලේ. මගේ පවුලේ හිටියේ මමයි, අම්මයි, අයියයි. ඒ කාලේ මම හිතුවේ එයාලා තමයි මගේ මුළු ලෝකෙම කියලා. අම්මගේ උණුහුමේ ඉන්න අයියා එක්ක සෙල්ලම් කරන්න තමයි මම ගොඩාක් ආස වුණේ. ඒත් එක දවසක් මගේ ජීවිතය වෙනස් වුණා. අපි හිටපු ගෙදර අයිතිකාර මාමා මාවයි අයියාවයි වාහනයක දාගෙන කොහෙදෝ එක්කන් ගියා. මං දැනගෙන හිටියේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. මගේ අම්මත් ළඟ නැහැ. මට ගොඩාක් බය හිතුණා. මං කෑ ගැහුවා. අම්මේ! ඒත් මං කතා කරන එක එයාට ඇහුනේ නැහැ. අපි දෙන්නව අරගෙන ඇවිත් තිබුණේ මාමගේ නෑදෑ ගෙදරකට. අයියා ඒ අලුත් තැනට ටික ටික හුරු වුණා. ඒත් පුංචි මට හැම වෙලාවෙම මතක් වුණේ මගේ අම්මාව. මම හිටියේ හරිම දුකින්, හරිම පාළුවෙන්. ඒත් මගේ ජීවිතයට ආලෝකයක් අරගෙන කෙනෙක් ආවා. ඒ ලස්සන අක්කා කෙනෙක්. එයා මන් ළඟට ඇවිත් මාව වඩා ගත්තා. එදා ඉඳන් තමයි මගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ. මට ලැබුණේ හරිම ආදරණීය පවුලක්. ඊට පස්සේ මම හැදුනේ වැඩුනේ මේ ගෙදර. අක්කා මට ලස්සන නමක් දැම්මා. ස්ක්‍රැපා. මං හිතන්නේ ඒ නම මට දැම්මේ මගේ දඟ වැඩ හින්දා. මම හරිම අහිංසකයි. දන්නවාද මේ ගෙදර අක්කා මට ගොඩාක් ආදරය කළා. මාව කවදාවත් සතෙක් විදිහට බැලුවේ නෑ. මම එයාලගේ පවුලේ කෙනෙක්ම වුණා. මං කැමතිම අක්කා ළඟ ඉන්න. මම නිදාගන්න ගියෙත් එයා ළඟට. උදේ ඇහැරුණාම මම මුලින්ම හෙව්වේ එයාව. එයා පන්ති ගියාම මට හරිම පාළුයි. මට කතා කරන්න බැරි වුණත් මගේ හිත හැමදාම කිව්වේ එකම එක දෙයයි. අක්කේ මම ඔයාට ගොඩාක් ආදරෙයි. මාව දැක්කහම ගොඩාක් අය කිව්වේ මෙයා නම් දඬුලේනෙක් වගේ කියලා. මම සෙල්ලම් කරන්න හරිම කැමති. කවුරුත් නැති වෙලාවටත් මම තනියම සෙල්ලම් කළා. පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්නත් මම දැනගෙන හිටියා. මම අනිත් පූසු වගේ නෙවෙයි.
වැඩිපුරම කන්න ආස වුණේ කැරට්, බොංචි, මෑකරල් වගේ එළවලු වර්ග. ඒවත් එක්ක මං හරි ආසාවෙන් බත් කෑවා. මට ඕනි වුණේ ලොකු ලොකු දේවල් නෙවෙයි. ආදරයත් එක්ක ලැබෙන පුංචි දේවල් වලින් තමයි මම ගොඩාක් සතුටු වුණේ. මගේ ජීවිතේ අවුරුදු 2ක් ගොඩාක් ආදරයෙන් මෙන්න මේ විදිහට ගෙවිලා ගියා. මට ලැබුණු සතුට එච්චර කාලයක් තිබුණේ නෑ. හිටපු හැටියෙම මම අසනීප වුණා. කෑම කන්න බැරි වුණා. ඒ හැම වෙලාවකම මගේ අක්කා මාව බලාගත්තා. මාව බෙහෙත් ගන්න එක්කගෙන ගියා. එයාට ඕන වුණේ එකම එක දෙයයි. අසනීපෙන් හිටපු මාව සනීප කරගන්න. ඒත් කවුරුත් හිතපු නැති දවසක මට හැමෝවම දාලා මේ ලෝකෙන් යන්න වුණා. එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වුණේ පුංචි කාලයයි. ඒත් ඒ පුංචි කාලය ඇතුලේ එයා කෙනෙක්ගේ හිතේ ලොකු තැනක් අරගත්තා. එයා පූසෙක් විතරක් නෙවෙයි. එයාලගෙම පවුලේ කෙනෙක් වුණා. අහම්බෙකින් එයාලගේ පවුලට එකතු වෙලා එයාලත් එක්ක සතුටින් හිටපු ස්ක්‍රැපා අද එයාලගේ මතකයක් විතරක්ම වෙලා. පුංචි ස්ක්‍රැපාට දුන්නු ආදරයට ගොඩාක් ස්තුතියි. එයාව බලාගත්තටත් ගොඩාක් ස්තුතියි. පුංචි ශරීරයක් තිබුණත් ලොකු ආදරයක් විඳපු ආදරණීය පුංචි ජීවිතයක්.